අයිබෝවන්. අපි ගියවර කතා වුණා මේ මාලිමා රජයේ පළවෙනි අයවැය සම්බන්ධයෙන් ඇතිවෙච්ච මාතෘකා කීපයක් එක්ක අදත් අපි මේ වැඩසටහනත් එකතු කරගන්නේ මේ මාලිමා ආණ්ඩුවේ අයවැයේ රාජ්‍ය සේවය සම්බන්ධයෙන් මොනවද කියලා තියෙන්නේ කියන කාරණය. අදත් අපිත් එක්ක එකතු වෙනවා දේශපාලන විශ්ලේෂක සහ ඉංජිනේරු අශෝක අබේගුණවර්ධන ඒ වගේම ධනනාත් ෆර්නෑන්ඩු ඇඩ්වොකේට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආර්ථික විශ්ලේෂක. ඉතින් ගියවර අපි කතා වෙච්ච ඒවට අමතරව අද රාජ්‍ය සේවය තෝරගත්තේ අපි මේ ලාල්කාන්ත අමාත්‍යවරයා පහුගිය දවසක කියනවා රෝමයට වහල්ලු පිරවීම නිසා රෝමය කඩාගෙන වැටුණා. මේ රාජ්‍ය සේවයට රැකියා නැති අයව පුරවලා මේ රාජ්‍ය සේවය ඇති වැඩක් නැහැ කියලා. ඒ හින්දා රාජ්‍ය සේවයෙන් පිටත රැකියා අවස්ථා උත්පාදනය කරන්න ඕන කියන එක තමයි ලාල්කාන්ත අමාත්‍යවරයා කිව්වේ. ඇත්තටම මේ මාලිමා ආණ්ඩුව බලයට එනකොට දැන් රැකියා විරහිත මේ ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය රැකියා විරහිත උපාධිධාරී. මේ මාලිමා ආණ්ඩුව බලයට එනකොට පොරොන්දුවක් දුන්නා මේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දෙනවා කියලා. මේක ගොඩක් ආණ්ඩු බලයට එනකොට සිද්ධ කරන වරදක් තමයි උන් කොහොම හරි අනිත් අයගේ ඡන්දය හෝ මොකක් හෝ බලාපොරොත්තුෙන් මේ වගේ පොරොන්දු දෙනවා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තියෙන කොන්දේසි නියාමනයන් යටතේ රැකියා අවස්ථා ලබා දෙන්න බැහැ රජයේ රැකියා. තියෙන ආයතනත් පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කරන්න තමයි ඒ කොන්දේසි වල තියෙන්නේ. එතකොට මේ රැකියා රජයේ රැකියා කියන අර්බුදය දැන් පැන නැගිලා තැන්වල විරෝධතා මතුවෙන අවස්ථාවක ඔබ කොහොමද දකින්නේ ධනනාත් මේ රැකියා අර්බුදයට රජයේ රැකියා අර්බුදයට විසඳුම මේ ආණ්ඩුවලට ගෙනියන්න පුළුවන්ද ඉදිරියට? එහෙම නැත්නම් මීට වඩා වෙනස් මේ ආණ්ඩුව යම් තීරණ ගත යුතුද? මට ඉතින් සිරිමලි අපේ තියෙන ප්‍රශ්නේ තමයි අපේ විශාල රජයක් තියෙන්නේ ඒ වගේම දුර්වල රජයක් කියලා කියන්නේ මම මේ කියන්නේ මේ රාජ්‍ය සේවයක්. ඒ කියන්නේ රජයේ පිරිසක් විදිහට ගත්තොත් මේක විශාල වෙන නිසාම දුර්වලයි. ඉතින් මම හිතන්නේ අපේ රජයේ සේවක මහත්මීන්ගේ පඩිය සාධනීයව අඩුයි. මට හිතන විදිහට මොකද දැන් රුපියල් 25000 30000 45000 කියලා කියන්නේ අර සල්ලි සෑහෙන අච්චු ගහලා උද්දමන තත්යකට ගියාට පස්සේ ලොකු පඩියක් නෙමෙයි. හැබැයි ප්‍රශ්නේ තියෙන අපේ තියෙන්නේ අර පාදම බර රාජ්‍ය සේවකය කියන්නේ අර තීරණ ගන්න නැති දේශපාලන මැදිහත් වීම මත විශාල ප්‍රමාණයක් දාලා තියෙනවා. ඒ කියන්නේ අර පිරමීඩයක් නම් මේකේ පාදමේ ඉන්නවා විශාල පිරිසක්. එතකොට රජය වෙන් කරන මුදලෙන් පැඩි සඳහා වෙන් කරන මුදලෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් යන්නේ පාදමේ කට්ටියට. නමුත් ඔවුන් ඇත්තටම රාජ්‍ය සේවයකට එකතු කරන වටිනාකම ඉතාමත්ම අඩුයි. අනිත් පැත්තෙන් ඉහළ තන්ත්‍රයේ නිලධාරී මහත්තුරු ඉන්න ඔවුන් විශාල අවදානමක් අරන් වැඩ කරනවා. හැබැයි ඔවුන්ට ලැබෙන පඩි ඉතාමත්ම අඩුයි. එතකොට දැන් මෙතන ඇවිල්ලා දෙපැත්තම අසතුරුදායක තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉහළ නිලධාරී වැඩි වගකීමක් ගන්නවා සල්ලි හම්බ වෙන්නේ නැහැ. පල්ලෙහා කට්ටියට ඉතාම අඩු මුදලක් හම්බෙන්නේ. ඒක අඩුම ගානේ ඒගොල්ලෝගේ එදිනෙදා ජීවිතය ගමන් කරගන්නත් අමාරුයි. දැන් ලංකාවේ දත්තානෝ දරිද්‍රතා රේඛාව තියෙන්නේ රුපියල් 16500ක් විතර. ඒ කියන්නේ දල වශයෙන් 4 දෙනෙක් ඉන්න පවුලකට මාසෙකට රුපියල් 65000ක් ඕනේ. ඉතින් 65000ක් රාජ්‍ය සේවකයෙක්ට පඩියක් හම්බ වෙන්නේ නැත්නම් එයා පවුල එකම ආදායම උපයන නම් එයා අමාරුවක වැටෙනවා. ඉතින් ඒ නිසා මේක කරන්න තියෙන ක්‍රමය තමයි පහළ ඉන්න කට්ටියගෙන් යම්කිසි ප්‍රමාණයක් වැලියු එකක් ඇඩ් කරන්න නැති කට්ටියට වෙනත් ක්‍රමයක් හොයාගන්න කියලා ඒ ඉතුරු වෙන මුදලෙන් යම්කිසි පඩි වැඩි කිරීමක් මම හිතන්නේ ඉහළ වටිනාකම් වැඩි වෙන කට්ටියට කරන්න අවශ්‍යයි කියන එකයි මගේ හැඟීම. සානිත් එක තමයි පල්ලෙහා ප්‍රමාණයට වඩා වැඩි කරාම ඕන් වෙන ආදායම් මාර්ග උපය ගන්න નિરાයාසයෙන්ම පත් වෙනවා. මොකද ලැබෙන ආදායම මදි නිසා. ඒක ඇවිල්ලා මේ රාජ්‍යාංශ විතර නෙවෙයි පුද්ගලික අංශේ වුණත් ඕනම තැනක වෙන්න පුළුවන්. ඉතින් හොඳ පඩියක් හම්බ වෙන්නේ නැත්නම් වටින් ගොඩින් කොහොමද සල්ලි හම්බ කරගන්න විදියක් බලනවා. ඒ හරහා මුළු ක්‍රියාපටිපාටියම අකාර්යක්ෂමයි. ඉතින් ඕක තමයි වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඕවා දේශපාලනමය වශයෙන් ඉතින් බොහොම බැනුම් අහන ජනප්‍රිය නොවන ගුටි කන වැඩ. ඔබ කොහොමද දකින්නේ මේ රාජ්‍ය සේවයේ මේ තියෙන අර්බුදය? රාජ්‍ය සේවයේ සාමාන්‍ය වශයෙන් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. රජයක් විදියට පහසුකම් සපයන වැඩ ටික තියෙනවා. අනිත් ඒවා තියෙනවා ව්‍යාපාරික රාජ්‍ය සේවයක්. state owned enterprises. ඒ කියන්නේ විදුලි මණ්ඩලය CTP එක වගේ ගොඩක් තියෙනවා.
එතකොට මේ දෙකේ අරමුණු දෙකක්. දැන් රජයෙන් සේවා සපයන අයට ඒ වෙනුවෙන් රජය නොමිලේ සේවාව දෙනවා නම් ආදායම් අයවැය බජට් එක වෙනස් කරගන්න බෑ ඒ කට්ටියට. එතකොට ප්‍රයිවට් මේ රජයේ ව්‍යවසායකයන් ගත්තොත් ඒගොල්ලන්ට ආදායම් උත්පාදනය කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට කතන්දරයක් හදන්න පුළුවන් අය සහ වැය පිළිබඳව පාඩු ලබනවා නම් ඒකට ඒ ව්‍යවසායකය වගකිය යුතුයි කියලා. ඒක ඇතුළත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒ යුටිලිටිස් උපයෝගීතා සේවාවන් සපයන ආයතනවලට ඒ අයට වෙළඳපොළ මිල ගණන් Tamanට ඕන විදිහට තීරණය කරන්න බෑ. ඒක රජය විසින් තීරණය කරනවා. දැන් විදුලි බල මණ්ඩලයේ ටැරිෆ් එක තීරණය කරන්නේ රජය. ඒතකොට රජය බලන්නේ මේක අයවැය විතරක් නෙවෙයි. වෙන මේ සේවාව දබා ගන්න බැරි අයට කොහොමද දෙන්නේ, අවම මට්ටමින් දෙන්නේ, ඒ වගේ කතන්දර ගොඩක් තියෙනවා. ඒතකොට සම්පූර්ණයෙන්ම ව්‍යවසායකයට චෝදනාව ඉදිරිපත් කරන්නත් බෑ. ඒතකොට දැන් මම දැන් 2005 ඉඳන් 2018 වෙනකන් ඔය රාජ්‍ය මේ ව්‍යවසායකයන් කළමනා කරන ආයතනය තමයි උපායමාර්ගික ව්‍යවසාය කළමනා කරන ආයතනය. ඒක හැදුවේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ. ඒක හැදුවෙම ඒ කාලේ තිබුණා ප්‍රයිවටයිස් කිරීමේ, පුද්ගලීකරණය කිරීමේ වැඩසටහනක්. ඒතකොට ඒකට පර්ක් එක තිබුණා. ඒතකොට ඒ පර්ක් එකට දාලා ඒ කරන්න ගියාම ආපු කලබගෑනියත් එක්ක මෙයා වෙනම එකක් හැදුවා සෙමා කියලා, ස්ට්‍රැටජික් එන්ටර්ප්‍රයිස් මැනේජ්මන්ට් ඒජන්සි කියලා. ඒකෙන් බලාපොරොත්තු වුණා අර තමසෙක් මොඩල් එකට මේ හෝල්ඩින් කම්පැනියක් විදියට හැසිරිලා මේ සෙමා එක මේව හොඳට කළමනාකරණය කරන්න ඕන කියලා. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ අනිත් පැත්තෙන් ප්‍රශ්නේ අරන් බැලුවොත් මිනිස්සුන්ගේ පැත්තෙන් ගත්තොත් දැන් උපාධිධාරියා උත්සාහ කරන්නේම රජයේ සේවයට යන්න. ඔව්. ඊළඟට බොහෝ විට මේ දරුවෙක් ගෑනු ළමයෙක් දීක දෙනකොට මේ පුරුෂයා රජයේ රැකියාවක් කරනවා නම් වඩා ෆිට් එකක් තියෙනවා. දැන් මට වුණත් මම විශ්වවිද්‍යාලයෙන් අවුරුදු නම් පස්සේ මගේ අම්මා බල කරා විදුලි මණ්ඩලයට යන්න කියලා. දැන් එහෙම ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඇයි ඒ තියෙන්නේ දන්නවත් කිව්වා වගේ ආදායම අඩු තමයි. නමුත් රැකියා සුරක්ෂිතභාවය තියෙනවා. පඩිය ෂුවර්නේ මාසේ අන්තිමට දැන් පුද්ගලික එකක එහෙම නැහැ. අවදානම ඒ බංකොලොත් උනොත් වැඩේ ඉවරයි. වැඩ කරා හෝ නොකර හම්බ වෙන පඩිය. දෙවැනි එක විශ්‍රාම වැඩ. ඒ කියන්නේ මරණකම්ම බයක් නැහෙනි. කොහොම හරි ගැට ගන්න ඉන්න පුළුවන්. ඊළඟට වැඩ කරොත් ලෙඩ. වැඩ නොකර හිටියොත් ෂේප්. ඕකනේ ඒකේ තීරය එක. රජයේ සේවයේ තීරය එකයි. වැඩ කරොත් කෙලවෙනවා. වැඩ නොකර හිටියොත් කිසි අවුලක් නැහැ. ඊළඟට ප්‍රොමෝෂන් හම්බ වෙන්නේ කොහොමද? කාලය වයසට යනකොට ප්‍රොමෝෂන් එක හම්බුනේ. වැඩ කරන්න ඕනේ නැහැ, පර්ෆෝමන්ස් වැඩක් නැහැ. හරි. ඒතර මෙන්න මේ වගේ අච්චුවක් අස්සේ ඉන්නකොට දැන් මට සාමාන්‍යයෙන් තේරෙන කාරණේ තමයි චැලෙන්ජ් එකක් බාර අරගෙන එළියට බහින තරුණයා රජයේ සේවයට යන්නේ නැහැ. එයා හොඳ වැටුපක් ගන්නව මට මගේ හයියෙන් පුළුවන් වෙයි කියන එක මත පුද්ගලික අංශයට යන්නේ. වැඩ බැරි දාසල තමයි වැඩි හරියක් ඔය රාජ්‍ය සේවයට තල්ලු වෙන්නේ. ඉතින් ඒකට මේ අහිංසක උපාධිධාරියා පත් වෙන්නේ ඇයි? හරිම ඛේදවාචකයක් නේ. රජයේ විශ්වවිද්‍යාලවල දරුවෝ තමයි මේකට පත් වෙන්නේ ගොඩක්. දැන් බලන්න රජයේ විශ්වවිද්‍යාලයට යන්නේ කවුද? ඉස්කෝලේ පන්තිවල හොඳටම ලකුණු ගන්න අය. ඒගොල්ලන් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා අවුරුදු 4ක් විතර ඉඳලා එළියට එනකොට අර අඩුවෙන් ගත්ත ළමයි මේ රටේ මහා ගමනක් ගිහිල්ලා අර උන්සුන්ට හැරෙන්නවත් බෑ. දැන් උපාධිධාරියට හැරෙන්නවත් බෑ. ඊට වඩා අඩු ලකුණු ප්‍රමාණයක් ඒ ලෙවල් වලට හරි හොල වලට හරහා ඒ අවුරුදු 4-5 තුල එයා ගත්ත ගමන. එතකොට මේකට අහිංසක උපාධිධාරියා විතරක් නෙවෙයි. රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තියත් සම්පූර්ණයෙන්ම බලපාන. ඒ දරුවෝ එතනට පත් කරපු සම්පූර්ණ වැරදීනේ. ඒ කියන්නේ මොකක් හරි දක්ෂකමක් තියෙන නිසානේ විශ්වවිද්‍යාලයට තේරුණේ. අන්තිමට එළියට එන්නේ මැට්‍රික් වෙලා. එතකොට එයාට රජ රැකියාවකින් තොර වෙන දෙයක් ගැන හිතන්නවත් බෑ. ඒතකොට එතන ඉඳන්ම ප්‍රශ්නයක්. එතකොට ඇත්තටම අර කිව්වා වගේ දැන් මේ පාර දැන් මාලිමාවත් කියන රජයට 30000ක් බඳව ගන්නවා කියලා. දැන් රජයේ ඉන්නේ රස්සාහපයන නෙවෙයි. රජයට අවශ්‍ය නම් ගන්න එක වෙනම දෙයක්. රජයේ ඉන්නේ රස්සාහපයන්නේ. හැබැයි රජයට හරි උපහාමාගේ සැලැස්මක් තියෙනවා නම් අර 30000ටම හොඳ රැකියාව හම්බ වෙනවා. ඒගොල්ලන්ගේ පෞරුෂ වර්ධනයත් මේකේ ඇතුළෙම තියෙන්න ඕන කාරණයක්. චැලෙන්ජ් එකක් බාර ගැනීම අභියෝගය තියෙන්න ඕන. ප්‍රයිවට් සෙක්ටර් එකේ අය
චැලෙන්ජ් එක බාර අරගෙන ගමනක් ගිහලා හොඳට පර්ෆෝම් කරනවා. එතකොට ඒ ආත්ම විශ්වාසය නැතුව ලරුවෙක් එළියට බහිනවා කියන්නේ අපේ අධ්‍යාපනයේ සම්පූර්ණ ෆේලියර් එකක්නේ. මම කියන්නේ ඒක පැති ගොඩක් තියෙනවා මේකේ. එකක් රාජ්‍ය දැන් මම කියන්නේ රජයේ අයිතියද පුද්ගලික අයිතියද කියන එක නෙවෙයි ප්‍රශ්නේ, කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. මේ ප්‍රොමෝෂන් දෙන්නේ වයසට යාමත් එක්කනම් එතනින්ම වැඩේ ෆේල්. ඊළඟට දීමනා දෙන්නේ පැයටට වඩා OT කරනකොට නම් එතනම ෆේල්. performance KPIs තියෙන්න ඕන. key performance indicators තියෙන්න ඕන. key performance indicators සමහරව financial වෙන්න පුළුවන්, සමහරව වෙන්න පුළුවන්. ආර්ථිකමය පැත්තෙන් බලමු. ඒතකොට හරියට key performance indicators වලට target දුන්නා නම් ඒව achieve කරන විදිහට තමයි incentives දෙන්න ඕන. ඒව achieve කරන performance base තමයි ප්‍රමෝෂන්ස් දෙන්න ඕන. එවැනි ව්‍යුහයක් හැදුවාම රජයේ අයිතියද නැද්ද කියන එක බලපාන්නේ. රජයේ අයිතිය නැද්ද කියන බලපාන ප්‍රධානම ප්‍රශ්නෙට හේතුව තමයි දේශපාලඥයෝ ඡන්දෙදී ආධාරකාරයන්ට රස්සා දෙනවා කියලා පොරොන්දු වෙනවා. ඒගොල්ලන්ට රස්සාවල් දෙන්න ප්‍රයිවට් සෙක්ටර් එකේ දැන ඒගොල්ලන්ට ප්‍රයිවට් සෙක්ටර් එකේ නෑනේ. ඒගොල්ලෝ බලන්නේ කොහොම හරි මේක අතර දාලා පුරවන්න. එතනින් ඒ ප්‍රශ්නේ විසඳන්න තමයි අර සිමහයක හදලා තමසෙක් මොඩල් එකට යන්න ඕන කියලා කතා කරේ. ඇමතිගේ බලපෑමෙන් මේක මුදව ගන්න කියලා. නමුත් එතන වෙනම කතන්දරයක් තියෙනවා. එහෙම ලයින් මිනිස්ට්‍රි එකකට වග කියන ගමන් මේ එක ආයතනයකට වග කියන්නේ නැහැ ඒ ආයතන. ඒ දෙගොල්ලන්ට වග කියනකොට දෙගොල්ලන්ට පෙන්නලා මේගොල්ලෝ වැඩේ නොකර ඉන්නවා. ඔව් දැන් දනනත් මේ වර්තමාන රජයටත් සිද්ධ වෙලා තියෙනවා සමහර රාජ්‍ය ආයතන පාඩු ලබන රාජ්‍ය ආයතන සහ පාඩු නොලබන රාජ්‍ය ආයතනත් මේ ප්‍රතිව්‍යුහගතකරණය කරන්න. එතකොට මේ ප්‍රතිව්‍යුහගතකරණය කරන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද? මේ මොන ආකාරයටද මේ යෝජනාව එන්නේ? පාඩු ලබනවා වෙන්නම පුළුවන් කමක් නැහැ සමහර ආයතන. සමහර ආයතන රජය හරහා යම් කිසි විදියකට ප්‍රොෆිටබල් විදිහට වැඩ කරන ආයතන. එතකොට මේක සම්බන්ධයෙන් මොකක්ද ඔබේ අදහස? ඔසිරියුලි මේක ඉතින් බොහොම විවාදාපන්න සහ සමාජයක් විදිහට එක මතයක ඉන්න තැනක් නෙවෙයි. ඉතින් මගේ නම් අදහස මේ දැනට තියෙන රාජ්‍ය සමස්තයක් විදිහට ගත්තට පස්සේ මේ ප්‍රමාණය බර වැඩි කියන එක මම හිතන්නේ දත්තවලුත් සාමාන්‍ය ජනතාව අතරත් යම් කිසි මන් දන්නේ මොන මට්ටමකට තියලා මැනගන්න පුළුවන්ද කියලා. නමුත් විශාල රාජ්‍ය ආයතන ප්‍රමාණයක් තියෙනවා සහ ඒවේ පාඩු අපේ රජයට සෑහෙන දරුණුවට එනවා. ඉතින් මේක ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන් නම් අර ටැමසෙක් මොඩල් එක වගේ එකක් තමයි මේවර අයවැයෙන් යෝජනා කරලා තියෙන්නේ. ඒ කියන්නේ කලිනුත් උත්සාහ කරලා තියෙනවා. ඒ කියන්නේ මුළු මේ ව්‍යාපාරික මේ කියන්නේ බුද්ධ ශාසන අමාත්‍යාංශය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අමාත්‍යාංශය නෙමෙයි මේ ව්‍යාපාර විදියට කරන ආයතන එකම ආයතනයකට අරගෙන ඔය දේශපාලන මැදිහත් වීම අවම වෙන ආකාරයේ ආකෘතියකට හදනවා. මොකද දැන් ඇවිල්ලා ඔය ආයතන වලට අධ්‍යක්ෂක මණ්ඩල පත් කරන්නේ අදාළ අමාත්‍යවරයා සහ අදාළ රජයෙන් තමයි ඒකේ ආයතන ප්‍රධානිය සභාපතිවරයා පත් කරන්නේ. හරියට හරි. ඒ අනුව තමයි අර කාලෙක ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යාංශයට ගියේ. මොකද ඒ අනුව තමයි ඒව පත් උනේ. ඉතින් එතකොට ඒ වගේ ප්‍රශ්න මගහැරීම සඳහා මේක අර නිකන් අර ජෝන් කීල්ස් හෝල්ඩින් එක හෝල්ඩින් කම්පැනියට ඉන්න ඩිරෙක්ටර්ස්ලා කිහිප දෙනෙක් ඒගොල්ලෝ තමයි පත් කරන්නේ පල්ලෙහා ආයතන ඔක්කොටම අධ්‍යක්ෂක මණ්ඩලය. එතකොට මුළු සමස්ත හෝල්ඩින් කම්පැනි එකේ ලාභ තීරණය වෙද්දී මොනවා හරි කෑලි පාඩු ලබනවා නම් ප්‍රශ්න නම් ඒගොල්ලන්ට පුළුවන් අර ගිහිල්ලා ඇයි මේ ඕගොල්ලෝ කරන එකේ මුළු ඔක්කොටම ප්‍රශ්නයක් කියලා ඒගොල්ලෝ තමයි ගැලපෙන කට්ටියව තෝරලා දාන්නේ. ඉතින් ඔය ක්‍රමය තමයි මේ ආයතන තෝරා ගැනීමේදී මේ ප්‍රතිව්‍යුහගතකරණය කරන ආයතන තෝරා ගැනීමේදී ඒ තෝරා ගැනීමේ පදනම මොකක්ද? ඔව් මගේ නම් අදහස මුලින්ම බලන්න අවශ්‍යයි රජයට ඉතා ඉක්මනින්. ඒ කියන්නේ අපි කියන්නේ ස්ට්‍රැටජික් නොවන කියලා කියන්නේ. ඒ කියන්නේ ක්‍රමෝපායික වශයෙන් අමාරු. ඉතින් ස්ට්‍රැටජික් නොවනද කියලා සමහරවල්ලා තියෙන එක. නමුත් රජය හිතනවා නම් මේ වගේ සමහර දේවල් වල අපි සිටීම අපේ වගකීම නෙවෙයි කියලා. ඒකයි මගේ අදහස. මූලික වශයෙන් අර කලින් පොඩ්කාස්ට් එකේ අපි අතර පොඩි විසංවාදයක් ආවෙත් මගේ අදහස රජය කරන්න ඕනේ සීමාව ලකුණු කිරීම පමණයි. ඒක හරියට ඇවිල්ලා අපි කියන තරඟයේ අම්පයා වෙන එක තමයි රජයේ වගකීම. මැච් එක ගහන්න රජය එන්න එපා. ඒ නිසා රජය ඉතින් ඒ තරඟයේ අත්‍යවශ්‍ය නොවන ක්‍රීඩා වලින් ඉවත් වෙන එක තමයි මගේ අදහසේ හැටියට ගැලපෙන දේ. ඉතින් ඒ අනුව රජය තීරණය කරන්න ඕන මොනවද කියලා. ඉතින් කවුරු හිතනම් සීනි විකුණන්න හොඳ නැහැ, කුරුඳු විකුණන්න එපා කියලා ඒකෙන් පටන් ගන්න පුළුවන්.
සමහර ශේෂ්ත්‍ර තියෙනවා. ඉතින් සමහර ආරක්ෂාව සම්බන්ධයෙන් හෝ සමහරලාට පුද්ගලිකාංශයට වෙළඳ පොලේ සමහර දේවල් සපය ගන්න අපහසු අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථාවක රජය ඒක කිරීමේ මම වරදක් දකින්නෙත් නැහැ. හැබැයි ඉතින් රජයට මගේ නම් අදහස පාඩු අනුව බලන්න නැතුව රජයේ රෝල් එක අනුව මුලින්ම බලන්න. අපි මොකද්ද මගේ රෝල් එක? ඒ මගේ රෝල් එක අනුව ඒ රෝල් එකට නොගැලපෙන වඩාත්ම නොගැලපෙන දේයින් පටන් අරගෙන ඒවයි ක්‍රමක්‍රමයෙන් ඉවත් වෙන්න. ඒකෙන් තමයි මම හිතන්නේ මේක කරන්න පුළුවන්. නැත්නම් මේ ප්‍රමාණයට වඩා මහා ගොඩක් දරාගෙන සිටීම කියන එකේ තේරුම තමා ශක්තිමත් වෙනවා කියන එක නෙවෙයි. ඒකේ තේරුම තමා තව තවත් දුර්වල වෙනවා කියන එකයි. දරණාත් කියන මේ රජයේ රෝල් එක ඔබ හිතන්නේ කොහොමද මේ රජයේ රෝල් එක ඇත්තටම මේ කාට අනුවද ක්‍රියාත්මක වෙන්න ඕනේ? මම හිතන්නේ දරණාත් කියපේ කරමන් 100%ක්ම එකඟයි. උපාය මාර්ගික වශයෙන් වැදගත් ව්‍යවසායකයන් කියලා જાතියක් තියෙන්න පුළුවන්. ඒකත් නීතියක් නෑ හවල්ලේ වහලේ වල ඒක එක රජය බලන විදිය අනුව. හරි? එහෙම තමයි දැන් ඒ දවස්වල අර මං කියපු සමායකට 18ක් සෙට් කරලා දීලා තිබුණේ. 18 සමහරේ උපාමාර්ගික වැදගත් නැති ඒවාක් තිබුණා. ඒක වෙන දේශපාලන මේවා මත. නමුත් උපාය මාර්ගික වශයෙන් වැදගත් කියලා තීරණය වෙන නිර්ණායක මොනවද? එකක් තමයි අර කිව්වකේ රජයේ රටේ ආර්ථික ක්‍රියාවලියට ආරක්ෂණය වශයෙන් මේක තියාගන්න ඕන කියලා හිතන ඒවා. දැන් උදාහරණ ගත්තොත් අපි ගත්තොත් දැන් විදුලි බල ක්ෂේත්‍රය. දැන් මේක සමහර අය කතා කරනවා මේක රාජ්‍යයේම තියාගන්න ඕනේ. මොකද විදුලිය කියන එක තීරණාත්මක වැඩක්. මේක අපි ඉන්දියන් කම්පැනි වලට දුන්නොත් උන්ට ඕනනම් ඉන්දියාවට ඕනනම් ලංකාවට බලපෑමක් වුණා ටුක් ගාලා කරත හැකි කියලා වගේ. ඒතර එහෙම එක පැත්තක් තියෙනවා. හැබැයි ලෝකයේ එහෙම නියාමන ආයතනයක් විදියට විතරක් තිබිලත් සාර්ථකව පුද්ගලිකංශය කළමනාකරණය කරන ඒවාත් තියෙනවා. නියාමන ආයතන දුර්වල නම් එතනින් එහාට කතා කරන්න දෙයක් නැහැ. එතකොට රජයේ නම්බර 1 වගකීම තමයි නියාමනය. ඒක ගැන කිසිම මේකක් නැහැ. සියලුම ඒ ක්‍රියාවලිය නියාමනය කිරීමේ වගකීම තියෙන්නේ ඒ වෙළඳ පොලේ පිටස්තරයන් බවට පත්වෙන අය රැක ගැනීම සඳහා. ඔබත් එකඟද රජයේ නියාමනය කියන එක? සමහර ශේෂ්ත්‍ර සඳහා රජය ඒක තමයි මම කිව්වේ. ඒක තමයි රජය අර විනිශ්චයකරුවෝ එහෙමනේ අවුට් එක දුන්නට පස්සේ මම හිතුවත් ඒක හොර අවුට් එකක්ද නැද්ද කියලා මම පිට්ටනින් ඉවත් තියාම මගේ මට කියන්න බෑ මම පැරට බැට්ටෙන් ගහන්න බෑනේ. ඒක නෑ හොර අවුට් එකක් දුන්නේ එහෙම කොහොමද කියලා එහෙම කරන්න බෑ. ඒක නිසා ඒක ලිවීම සහ ඒ අදාළ නීති රීති පද්ධතිය ලිවීම. දැන් ක්‍රිකට් මැච් එකක් ගහනවා නම් මට බේස්බෝල් බැට් එකක් අරන් යන්න බෑනේ මැද්දට. ඒතකොට ඒකේ නීති රීති පද්ධතිය ලියලා තියෙනවා. මෙන්න මෙහෙම තමයි කරන්නේ. මේ පිට්ටනි බැට් එකක් අරගෙන බැට් එකේ තියෙන උසක් තියෙනවා, දිගක් තියෙනවා, පළලක් නියම කරලා තියෙනවා, 4 සීමාවල් ලකුණු කරලා තියෙනවා. ඒක අනුව තමයි මම හිතන්නේ සිදුවන නියාමනය කිරීම රජය කර යුතුයි. යම් කිසි ප්‍රමාණයකට අවශ්‍ය අවස්ථාවලදී සිදු කරන්න අවශ්‍යයි. ඇත්තටම රජයක් අවශ්‍ය එකක් උපාය මාර්ග සැලසුමක් හදන එක, අනිත් එක නියාමනය කරන. අනිත් ඒවා ද්විතීක කාරණා. ඒවා ඕනනම් කරත හැකි තරංකාරී විදියට පුද්ගලිකංශයත් එක්ක. එහෙම නැත්නම් අඩේ අත්අඩංගුවට කමක් නැහැ. නියාමනය පුද්ගලිකංශය කරොත් මොකද්ද වෙන්නේ? ඒක තමයි ප්‍රශ්නේ. දැන් පුද්ගලිකංශය නියාමනය කරන මෙහෙමයි. මේ මැනේජ්මන්ට් එක ප්‍රයිවට් මොඩල් එකකට යන්න පුළුවන්. හැබැයි ඕනර්ෂිප් එක තියෙන්න ඕනේ රජයේ. මොකද පුද්ගලික කම්පැනි එකට රටක් නියාමනය කරන්න අයිතියක් නැහැ. මොකද ඒගොල්ලන් බලන්නේ ඒගොල්ලන්ගේ ප්‍රොෆිට් එකනේ. ඒතකොට ඒකේ ඒගොල්ලෝ බලන්නේ කිසි වැරද්දක් නැහැ. එතකොට නියාමනය කියන ක්‍රියාවලිය කරන්න තමයි මේ ඡන්ද ක්‍රමය ආරම්මන සේරම තියෙන්නේ. ඒ කියන්නේ ඒක සාධාරණව විනිවිද ප්‍රතිසුද්ධ කරන්න පුළුවන්. ඒ වගේම මිනිසුන්ට අවුරුදු 5කට පස්සේ මොකක් පන්නලා දාන්නත් පුළුවන්. දැන් පුද්ගලිකංශය එහෙම එකක් නැහැ. ඒ අයිති තියෙන කට්ටියට උන්තරංකල් තමන්ගේ බිස්නස් එක කරගෙන යන්නේ. පාරිභෝගිකයා තමයි උන්ව විසි කරනවා නම් විසි කරන්න ඕනේ. ඒක සංකීර්ණ ක්‍රියාවලියක්. ඒතකොට නියාමනය කියන එක අත්‍යවශ්‍යයි. ඊළඟට රජයේ සේවාවන් කියලා තියෙන ඒවායි සමහර ඒවා තියෙනවා දුප්පත් පෙහෙසත් ભેදයකින් තොරව හැමෝටම අතේ සතේ නැති වුණත් ලැබිය යුතු සේවාවන් ටික. ඒව සම්බන්ධයෙන් නොමිලේ හෝ සහන මිලකට හෝ දෙන එකේ කිසි අවුලක් නැහැ. හැබැයි මේ ලක්ෂරි අයිටම් සුපෝකභෝගීව සම්බන්ධයෙන් අත ගහන්න කිසිසේත්ම අවශ්‍ය නැහැ රජයට. ඒක පුද්ගලික වෙළඳපොළ තරඟය තුල කෙරිච්චාවේ. හැබැයි අර වෙළඳපොළෙන් පිටස්තරයන් බවට පත් වෙලා ආතප්පාසක් නැතුව ඉන්න බැරි ඉන්න විදිහ නැති මිනිස්සුන් රැක ගැනීම තමයි මෙතන නියාමනයේදී වෙන්නේ. දැන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විශාල ණය බරකින් මිරිකෙමින් තියෙන ආයතනයක්. දැන් මේ ගුවන් සමාගම රඳව ගැනීම
ගැන ඔබේ අදහස මොකක්ද? සහ දනාගේ අදහසත් මට ඕනේ. මෙහෙමයි. දැන් ඒක ටිකක් සංකීර්ණ කාරණයක්. මම ඒ ගැන ශාස්ත්‍ර ගැන අධ්‍යයනය කළා නැහැ. දැන් ඔය ඕක මැනේජ් කරන්න කියලා ප්‍රයිවට් සෙක්ටරේ ලොකුම මුදලාලිලා දාලා හිටියනේ ඔකට. ඔව්. ඒ වගේම දේශපාලකයෝගේ ඉන්චාර්ජ්යොත් දාලා හිටියා. දැන් මේ කිසි කෙනෙක්ට මේ ගොඩ ගන්න බැරුණානේ. මම හරියටම දන්නේ නැහැ මම ඒ ක්ෂේත්‍රය ගැන ගැඹුරු අධ්‍යයනයක් කළ නිසා. ඇයි ඇත්තටම මේක පාඩු ලබන්නේ? මේක රජයේ තියෙන නිසාද එහෙම නැත්නම් වෙන මොකක් හරි ප්‍රශ්නයක් නිසාද කියලා. රජයේ ඇඟිලි ගැසීම් නිසාද මේක මෙහෙම වෙලා තියෙන්නේ? එහෙම නැත්නම් වෙනත් හේතුවක් මම දන්නේ නැහැ. මට ඒක නිශ්චිත උත්තරයක් දෙන්න බෑ. එවැනි අධ්‍යයනයකින් තමයි බලන්න ඕන ඇයි මුන්ට මේක කරගන්න බැරි කියලා. එතෙන්දී කිසි අවුලක් නැහැ. මම කියන්නේ මේක පුද්ගලීකරණය කරත් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර මැද පෙරදිග යන අපේ දුප්පත් අම්මලා තාත්තලාට සාධාරණ ගානකට ගිහිල්ලා එන්න පුළුවන්කම තියෙනවා. එතනනේ දැන් ප්‍රශ්නේ ඉන්නේ. ඒ වගේ සේෆ්ටි නෙට් එකක් එක්ක මම හිතන්නේ නැහැ මේක මම ඒක හරියට මම අධ්‍යයනය කළ නිසා මේ ක්ෂේත්‍රයේ මට වචන මම දන්නේ නැහැ දන්නවද දන්නේ නැහැ. ඒ කියන්නේ මට ඒ ගැන තියෙන විවෘත අදහසක්. ඔව් මගේ නම් අදහස සිරිමලි මේක අශෝක මහත්මයා කිව්වාගේ අපි ගොඩක් කට්ටියව try කරාන මේක ප්‍රොෆිටබල් කරන්න. අපි අවබෝධ කරගන්න ඕනම ව්‍යාපාරයක් සමහර වෙලාවට මේ ව්‍යාපාරේ නැති වෙලාම යන්නේ ඒක රජය කරන නිසා හෝ පුද්ගලිකාංශය කරන නිසා නෙවෙයි. ඒක යමහලට තවදුරටත් මේ බිස්නස් එකේ ඉන්න හැකියාවක් නැහැ. දැන් උදාහරණයක් විදිහට BlackBerry කියලා ෆෝන් එකක් තිබුණා. දැන් කවුරුත් ඒක පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඒක ඇවිල්ලා මං හිතන්නේ BlackBerry එක දූෂිත නිසා ෆෝන් කම්පැනි වහන්න උනා කියලා. තවදුරටත් වෙළඳ පොලේ ඕන්ට සිටීමට හැකියාවක් හම්බුන්නේ නැහැ. ඊට පස්සේ ආවෝ චූටි ෆෝන්ස් ගොඩක් වර්ග නිසා. ඉතින් සමහර ව්‍යාපාර තියෙනවා ඒකට දැන් අපි උත්සාහ කරන්නේ ප්‍රබල පෙරේ ව්‍යාපාර මේක බිස්නස් කේස් එක අමාරුයි. මොකද එච්චර ණය බරක්. ඒ කියන්නේ බිලියන 3 දැන් ජනාධිපතිතුමා මේ ළඟදී තමන්ගේ කතාවේදී කිව්වේ බිලියන 340ක වගේ මගේ මතකේ නිවැරදි නම් ණයක් විතරක් තියෙනවා බිලියන 340. ඒතකොට ණය නිකන් තියෙන්නේ නැහනේ. මේකට අවමතරමේ හැමදාම 100 අඩුම ගානේ 8ක 10ක පොලියක් වෙනවා. ඉතින් මේ පොලිය ගෙව්වට පස්සේ ඇත්තටම ආයතනේ ලාභ ලබා ගන්න අමාරුයි. සායේක මේ ආයතනය ඇතුලේ තියෙන වියදම් ටික. එදිනදා වියදම් ටික. ඉතින් ඒකට ඔය ශ්‍රී ලංකනයේ වැඩ කරන පිරිස්සලට මේ දොස් කියලා වැඩකුත් නැහැ. මේක සංකීර්ණ තත්ත්වයක් නේ. මොකද ඒක ඇත්තටම මේ පහුගිය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් මේක මේ ප්‍රයිවටයිස් කරන්න try කරා. කවුරුත් ආවේ නැනේ ගන්න. ඒ කියන්නේ ඒක ගන්නවත් මේ කියන්නේ පුද්ගලිකාංශයෙන්වත් කවුරුත් මේ මල් වට්ටියට අත ගහන්නේ නැහැ. මොකද මේක අත ගැහුවොත් අත පිච්චෙන වැඩක් කියලා දන්නවා. ඉතින් ඒක නිසා මේක හරි සංකීර්ණයි. මොකද්ද කරන්නේ? මේක කරන්න පුළුවන් බොහොම වේදනාත්මක එකක්. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන් නිකම්ම වහලා දානවා. එතකොට ණයක් නැහැ මොකුත් නැහැ. එතනින් ඉවරයි. ඒක කරන්න බෑනේ. ඒක කරොත් සේවකයෝ ප්‍රමාණයක් ගිහිල්ලා අනිත් එක ඕයි මම හිතන්නේ ලයිසන් තියෙනවා. ඔය රූට් එකට ඒ කියන්නේ අපිට හීත්‍රෝ එයාපෝට් එකේ ස්ලොට් එකක් තියෙනවා. එහෙම ජාතික ගුවන් සේවයේ විදිහට ඕක මම හිතන්නේ පුද්ගලිකාංශයට 100%ක්ම දෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඕක ඔය මොනවා හරි රජයට යම්කිසි කොටසක් තියාගෙන ජාතික ගුවන් සේවය මම දන්නේ තාක්ෂණික කාරණා. ඉතින් ඕක බොහොම සංකීර්ණ කතාවක්. ඉතින් කරන්න පුළුවන් එකක් යෝජනාවක් තමයි ඒකත් ඉතින් ටිකක් රිදෙන එකක්. රිදෙන කියන්නේ දැන් එකපාරකුත් ඕක කරා. ඒ කියන්නේ ඔය ණය බර අවශෝෂණය කරගන්නවා රජයට. එහෙම ගිය රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අයවැයෙන් ඒක කරා. ඩොලර් බිලියන 500ක් අවශෝෂණය කරගත්තා. අවශෝෂණය කරගෙන මේක ටිකක් අර අපි කියනවා වගේ හොඳයි කියලා පෙන්නලා කාට හරි දීලා ඒකෙන් යම්කිසි මුදලක් අරන් මේ ණය පොඩ්ඩක් පියවන්න උත්සාහ කරනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අර කිව්වා වගේ කකුල කපනවාද ලෙඩා මරනවාද කියලා දැන් හැමදාම මේක මිලියන 200 300 දදා දැන් මේ පාරත් බිලියන ගාණක් දැම්මනේ අයවැය යෝජනා හරහා. එතකොට ඒ වගේ මුදලක් දැම්මා. ඔව් මම හිතන්නේ බිලියන 20ක් හරි 20 බිලියන 20ක් දැම්මා. එතකොට ඒ වගේ හැම අවුරුද්දෙම බිලියන 20 30 දදා ඉන්නවද? එහෙම නැත්නම් මේක එකපාරම කාට හරි දීලා මේකෙන් මරාලෙන් ගැලවෙනවද? ඉතින් මේක ටිකක් අමාරු වැඩක්. මගේ නම් අදහස රජය ඒ වගේ ව්‍යාපාර වලට සුදුසු නෑ කියලා. මොකද ඒ ව්‍යාපාර සිරිමලි රජයට පමණක් නෙමෙයි පුද්ගලිකාංශයටත් තරඟ කරගන්න ඕන. ඒක රජයේද පුද්ගලිකාංශයේද කියන එක නෙමෙයි. දැන් මේ සමහර මේ ඔය වගේ ව්‍යාපාර සම්බන්ධ තීරණ ශනිකව ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ එයා ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වෙච්ච ගමන් දඩබඩ ගාලා මොකද්ද කරන්න කියලා නිකන් WhatsApp මැසේජ් එකකින් තීරණයක් ගන්න පුළුවන්. දැන් රජයේ ක්‍රමයට එහෙම කරන්න බෑ. රජයේ WhatsApp පණිවිඩයකින් තීරණ ගන්න බෑනේ. මොකද එහෙම වුණොත් එහෙම එතන විශාල දූෂණයක් එනවා. මේක ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටියට ගිහිල්ලා තරඟකාරී කරලා කරන්න ඕන. නමුත් පුද්ගලික කට්ටියට ඒක කරන්න පොඩි අවස්ථාවක් තියෙන. ඒ නිසා සමහර ව්‍යාපාර ස්වභාව තියෙනවා ඉතාමත්ම තරඟකාරී. ඒකට රජයට අනුමත වෙන්න අමාරුයි. තව එක කාරණයක් අද වැඩසටහන අවසන් කරන්න කලින් මම අහන්න කැමති දෙන්නගෙම පිළිතුරු. දැන් රජයේ වාහන ආනයනය නැවත ක්‍රියාත්මක කරා පහුගිය දවස්වල.
ඒක ඊටාම පරිස්සම් සහගතව තමයි මේ වාහන ආනයනයට නැවත අවසරය දුන්නේ. දැන් ඇත්තටම වාහන ලංකාවේ තියෙන වාහන ප්‍රමාණය සහ මාර්ග ඝනත්වය ඊටාම අධිකයි. එතකොට මේ වගේ මොහොතක වාහන තවත් මේ පාරට දානවා කියන්නේම තවත් ඉන්ධන දහනය වීමක් සිද්ධ වෙනවා. සහ කාබන් විමෝචනය මේ සියලුම දේවල් පරිසරයට වෙන හානි මේ නැවත තවත් වැඩි දෙනවා. එතකොට මේ වගේ අවස්ථාවක මේ වාහන ආනයනය කිරීම සහ දැන් රටට තියෙන වාහන ප්‍රමාණය වැඩිවීම සම්බන්ධයෙන් ඔබ දෙපළගේ අදහස මොකක්ද මේවා සිදු කළ යුතු ආකාරය මේ රජය මේවට මැදිහත් වෙන්න ඕන ආකාරය ගැන ඔබේ අදහස මොකක්ද? මෙහෙමයි දැන් ට්‍රාන්ස්පෝර්ට් සෙක්ටර් ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහා උපාය මාර්ග සැලැස්මක් හැදුවොත් පේනවා වාහන ගෙන්නන්න ඕන වෙන්නේ කොයි මට්ටමටද කියලා. මොකද ජනතාව අතර වාහනයක් අවශ්‍යතාවය පිළිබඳ උනන්දුවක් පිබිදීමක් තියෙනවා ගන්න පුළුවන් වුණත් බැරි වුණත්. එතකොට ඒක පිටිපස්සේ තියෙන රෝග නිදාන හොයාගෙන ගියොත් පේනවා ඒ අවශ්‍යතාවය තුනී කරන්න පුළුවන්. නැති කරන්න බෑ. තුනී කරන්න පුළුවන්. ඒකට සරල උත්තරයක් තියෙනවා. මම හිතන්නේ ඒක වෙනම අපි වැඩසටහනක් අරන් කතා කරමු ප්‍රවාහන ක්ෂේත්‍රයේ විසඳුම මොකක්ද කියලා. ප්‍රවාහනයේ ශක්තිමත් කිරීම. ඔව් ඒක කිරීම සාමාන්‍ය හැමෝම කතා කරන නමුත් ප්‍රධාන රෝග නිදානය අඳුරගන්නේ නැතුව. ඒක ගැන අපි වෙනම එකක් කතා කරමු. එතෙන්දී පැහැදිලි කරමු කොයි මට්ටමටද මේක වෙන්න ඕන කියලා. දැන් තියෙන තත්ත්වයේ හැටියට ගත්තොත් අපි ලෝන් රිපේමන්ට් ෂෙඩියුල් එකක් තාම හරියට හැදිලත් නැහැ මම දන්න තරමින්. ඒ වෙනකොට තව අවුරුදු දෙකකට පස්සේ දෙකකට තුනකට පස්සේ ගෙවන්නේ කොහොමද කියන එක පිළිබඳ සැලැස්මකින් තොරව ජොලියේ දැන් පිස්සු කෙලින ගත්තොත් හරියන්නේ නැහැ. මම මේ බැසරණ අවසන් කරන කලින් කැමති අර විසඳුමක් කියන්න රජයේ සේවය සම්බන්ධයෙන්. එකක් තමයි පළවෙනි එක කළ යුත්තේ සියලුම රජයේ ආයතන සහ ඒවායේ ඒකක වෙනම ස්ට්‍රැටජික් බිස්නස් යුනිට්ස් බවට පත් කරන්න ඕන. ඒ කියන්නේ උපාය මාර්ගික ව්‍යාපාර ඒකක බවට පත් කරන්න. එතකොට මේක විනිවිද පේනවා කොතනද මේකේ අවුල තියෙන්නේ කියලා. සේරම එකට ගත්තාම කොතනද අවුල කියලා හොයන්න බෑ. ඒතකොට කුඩා ඒකක වලට හරවන්න. ඊළඟට ඒවයි තියෙන්න ඕන key performance indicators. ප්‍රමුඛ ප්‍රගති දර්ශක තියෙන්න ඕන. එතකොට ඒවා අනුව තමයි ඊට පස්සේ ඒ සේවකයෝ වැසිරෙන්න ඕනේ. නැතුව මම පැය කීයක් දවසට වැඩ කරාද කියන කාරණාවත නෙවෙයි. මම ලියුම් කීයක් හරි ගැසුවද කියන කාරණේ මත. එතකොට මේ තව OT කිරීමේ ප්‍රශ්නේ නෙවෙයි. වැඩි යුනිට් ගාණක් කරොත් ඔන්න ගෙව්වට ප්‍රශ්නයක්. ඒ වගේ ඉන්සෙන්ටිව්ස් හැදෙන්න ඕන performance base. ඇත්තටම ලංකාවේ රාජ්‍ය සේවයේ නැති දෙයක් ඕක. ඔව් ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන. මං කියන්නේ ඒක පුද්ගලිකංශෙත් සැහැඳුරට කරන හොරවංචාරුණාම ඒක අනිවාර්යයෙන්ම කරෙන්න ඕන රජයේ කියලා එහෙම ඒක නිදහසට කාරණයක් නෙවෙයි. එතකොට එහෙම කරනවට අමතරව performance base මේ දිරිදීම් තියෙන්න ඕන ඉහළට යන්න. ඒ පඩිපෙළේ ඉහළට යන්නේ කාලයත් එක්ක. එහෙම හරියන්නේ නැහැ. ඒගොල්ලන් හොඳට perform කරන අයට වේගෙන් ඉහළට යන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඉබේම මේක ඇතුලේ competition එක නිර්මාණය වෙනවා. එතකොට අර හැමෝම try කරන්න පුළුවන් හොඳට perform කරන්න. එහෙම බැරි අයට තමන්ම හැලිලා යන්න හිතෙන්නත් පුළුවන්. මං කියන්නේ ඒ වගේ සියලුම ඒ කියන්නේ profit making එක විතරක් නෙවෙයි. හැම එකකටම ඒ වගේ තියෙන්න ඕන දර්ශක එක්ක මනලා ගෙවන ක්‍රමයක්. ඒතකොට ඒක නම්බර 1. ඊළඟට එතනින් එහාට ගියාම දැන් ව්‍යවසායකයන් විදිහට තියෙන ඒවයි මේ මොඩල් එක දාන්න පුළුවන්. හැබැයි ඒවා perform කරන්නේ නැත්නම් මොකද කරන්න කියන එකටත් උත්තරයක් තියෙන්න ඕනේ. ඒතකොට දැන් ඉබේම අපි කියමු කුසලතාවය අඩු නිසා මේගොල්ලන්ට වැඩ කරන්න බෑ. එතකොට රැකියාව විරහිතභාවය ප්‍රශ්නයක් එනවද කියලා අහන්න පුළුවන්. එතකොට ඒකට අපේ සැලැස්මක් තියෙනවා නම් ඒගොල්ලන්ගේ ස්ට්‍රෙන්ත් එකට ඇඩ්‍රස් කරලා ඒගොල්ලන්ට ගැළපෙන වැඩක් නිර්මාණය කළා. ඒත් ප්‍රශ්නයක් නෑ. රස්සාවෙන් දොට දාන්න ඕනේ නෑ. හැබැයි මේ එකතන පුටුරත් කරනවට පඩි ගෙවන ක්‍රමයේ වෙනුවට කුසලතාවය මත වැඩකට යොමු කරලා යන එක. එතකොට දැන් රජයේ මේ ව්‍යවසායකයන් සම්බන්ධයෙන් ගත්තොත් මේකේ දෙපැත්තක් තියෙනවා. ඉතාම අකාර්යක්ෂමයි. ඒ නිසා ප්‍රයිවටයිස් කරොත් හොඳයි. ඒක සම්පූර්ණ ඇත්ත. ඒක අනිත් පැත්ත තමයි ප්‍රයිවටයිස් කරපු රජයෙන් ප්‍රයිවටයිස් කරපු ආයතන වලින් දැන් ඉස්සරට වඩා අඩු ගාස්තුවකට වැඩේ කරලා දෙනවද?
එතකොට දැන් මේක ඉන්එෆිෂන්සි එක හරහා අකාර්යක්ෂමතාව හරහා යම් ක්‍රමයකට පල්ලෙහාට සල්ලි ගලාගෙන යනවා. හැබැයි පුද්ගලිකංශය මේ ජනහිත සුව පිණිස නෙවෙයි කරන්නේ මුදල් හම්බ කරනවා. එතකොට ඒකනම ප්‍රොෆිට් මාජින් එක වැඩක් තියෙනවා. ඒතර ප්‍රොෆිට් මාජින් එකයි මෙතන ඉන්එෆිෂන්සි එකයි තමයි සංසන්දනය වෙන්න ඕන. එහෙම කරොත් තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඇත්තටම ප්‍රොෆිට් මාජින් එක දෙන එක හොඳයි මෙතන තියෙන අකාර්යක්ෂමතාවයට වඩා කියලා පෙනුනොත් අන්න මේවා අදාළ වෙන්නේ මේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා විතරයි. අනිත් ඒවාට ඔක අදාළ වෙන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා. අන්න එතකොට බලන්න පුළුවන් කොහොමද ප්‍රයිවටයිස් කරන්න ඕන කොහොමද ප්‍රයිවටයිස් නොකරන්න ඕන. හැබැයි ප්‍රයිවටයිස් නොකරනවා නම් කොහොමද මේකේ නාස්තිය නැති කරන්නේ. මෙන්න මේකට සැලැස්මක් තියෙනවා නම් අපි ගොඩ. ඒකට එක දෙයක් එකතු කරන දැන් ඔය ප්‍රොෆිට් මාජින් එක දෙනවා කියන එකේ බැලුවාට පස්සේ අපි අමතක කරනවද නෑ හැම පුද්ගලික ආයතනයක්ම ගන්න ප්‍රොෆිට් එකෙන් 30% නැවත රජය පෙරලා ගන්නවා. ඒ නිසා අමුමෙම පාඩුව ගන්නවට වඩා සමහරවිට වෙන කාට හරි ප්‍රොෆිට් කරන්න පුළුවන් නම් ප්‍රොෆිට් කරගෙන ඒකෙන් 30% ගන්න එක මොකද රජයට හැම ව්‍යාපාරයකම මේක ඇවිල්ලා මේ මහා පරිමාණ ව්‍යාපාරයක් වෙන්න ඕනේ නැහැ. සාමාන්‍ය මේ ඕනම පුද්ගලික සමාගමක් ගත්තොත් එහෙම 30% ගෙවනවා. ඒක පුද්ගල හරි හවුල් ව්‍යාපාරයක් වුණොත් එහෙම ඒක ඊටත් වඩා වැඩි. 36 වෙනකන් යන්න පුළුවන් තමන් බදු ගෙවන ප්‍රතිශතය. රජ ආදායම තමයි. රජ ආදායම තමයි. ඒකට රජ අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ඔය ආදායම ගැනීම නම් ඒක ඒ පමණක්ම නම් රජය සමාජලාට ඉන්නේ ඒ සඳහාම නෙවෙයි. රජය මේ තව දේවල් ගොඩක් සඳහා ඉන්නවා. ඒකත් කරන්න පුළුවන්. අර පොදු ප්‍රවාහනය කරනං සිරිමලි මම හිතන්නේ මේ වාහන සම්බන්ධයෙන් මේ ප්‍රශ්නේ අපි පැති දෙකක් තියෙනවා. එකක් තමයි අපි ප්‍රවාහන ප්‍රශ්නේ නම් විසඳන්න හදන්නේ පොදු ප්‍රවාහනයේ දියුණු කිරීම තමයි වඩා වැදගත් වෙන්නේ. වාහන ගේන එක නිකම්ම අඩු වෙනවා පොදු ප්‍රවාහනය හරියට දුන්නා. හැබැයි ඉතින් පොදු ප්‍රවාහනය කියලා කියන්නේ රජයේ බස් දදාම මේක කරනවා කියන එකමත් නෙවෙයි. මම හිතන්නේ අද මට වඩා ඒක හදාarලා තියෙනවා මේ අපේ අශෝක මහත්මයා. නමුත් මගේ අදහස මේක හැබැයි රජයම කරනවා කියන එකක් නෙවෙයි. මේකට තව තාක්ෂණ එකතු කරලා මේකේ වැඩ ගොඩක් වෙලා තියෙනවා. මගේ නම් අදහස මේකට මිල පාලනයක් දාලා තියෙනවා. මේකට රූට් පර්මිට් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. පර්මිට් කතන්දරයක් තියෙනවා. ඒ වගේම මේකේ ඒකාබද්ධතා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දුම්රියයි බස් එකයි කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේවයි ඒ වැඩ කරන කට්ටියට තියෙන ඉන්සෙන්ටිව් සම්බන්ධයෙන් මොකද රෑ 12ට බස් එකක් දුවනවා නම් සාමාන්‍ය දවල් වරු යන වෙලාව ටිකට් එකේ ගානටම සමහර වෙලාවට යන්න විදියක් නැහැ. එක්ක කවුරු හරි එකට ඒ මිල රෑ වෙනකන් අඩු පිරිසක් දාගෙන බස් එකේ යන එකේ මිලේ යම්කිසි වෙනසක් වෙනවා. ඉතින් ඒ වගේ ක්‍රමවේදයක් කරා තමයි ඕකට සාධනීය විසඳුමක් මට හිතෙන්නේ හොයාගන්න පුළුවන් වෙන්නේ. වාහන නම් ඉතින් මම හිතන්නේ ඕක තවදුරටත් කන්ට්‍රෝල් කරගෙන ඉන්න අපහසු තත්යකට ඇවිල්ලා තියෙන්නේ. මොකද වාහන නවත්තන් හිටියා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. නමුත් මේ මිල ගණන් එක්ක වාහන ඇත්තට කවුද ගෙන්නන්නේ කියලා ප්‍රශ්න තියෙනවා. නමුත් මම හිතන්නේ මිලියන 200ක් විතර මම දැනට LC ඕපන්ලා කියලා තමයි කියන්නේ. මෙතනත් මම තව එක තැනක් මාක් කරන්න කැමතියි. එතනත් මම හිතන්නේ අපි බොහෝ වෙලාවට විරුද්ධ අදහස් දෙක විරුද්ධව ටිකක් වෙනස් අදහස් දෙකක ඉන්නේ. මම හිතන්නේ ආනයන තහනම් කරලා කවදාවත් ඩොලර් වියදම අඩු කරන්න පුළුවන් කියලා. මොකද ආනයන තහනම් කිරීම නෙමෙයි. වාහන රටට තවත් එනවා කියලා කියන්නේ තවත් විශාල වශයෙන් ඉන්ධන දහනයක්. ඒක හරි. ඒක තමයි. මම ඒක හරි. ඉන්ධන කියන කාරණේ අදාළව ඩොලර් ඒක හරි. මම කියන්නේ මගේ අදහස තමයි ඉන්ධන වැඩිපුර පරිභෝජනය වෙන්නේ ඕනම වාහන වේවා ඕනම දෙයක් ආනයනය වෙන්නේ ආනයන නිදහස් සීමා කරනවද නැද්ද කියන එක මත නෙමෙයි. ඒක සිදු වෙන්නේ පොලි අනුපාත කෘතිම අඩු කරලා වැඩිපුර පද්ධතියට මුදල් සපයනවද කියන එක මත. ඒකට මට යන්න පුළුවන් අර කලින් පොඩ්කාස්ට් එක අපිට කතා කරන්න බැරි වුණා. ඒ කියන්නේ මට දැන් ඔය ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇත්තටම කහ වාහන භාණ්ඩ විශාල ප්‍රමාණයක් තහනම් කරා. නමුත් ඩොලර් වලට වෙච්ච දෙයක් නැති වුණා. ඒකට හේතුව තමයි කොච්චර ආනයන තහනම් කරත් පද්ධතියට ප්‍රමාණයට වඩා මුදල් දැම්මොත් එහෙම ඒ මුදල් මොනෑම ආකාරයකින් අපිට හිතාගන්න පුළුවන්. මොකද මේ තියෙන මුදල් එතකොට තියෙන විදියකට මිනිස්සු ආනයනය කරනවා කළු වෙළඳ පොලෙන් හරි. වාහන ගෙන්නන්න බැරි වාහන ගෙන්නන්න බැරි කෙනා කම්පියුටර් ගේන්න හදනවා. කම්පියුටර් ගේන්න බැරි නම් මිනිහා ෆෝන් එකක් ගේන්න හදනවා. ෆෝන් එකක් ගේන්න බැරි නම් මේ ට්‍රිප් එකක් හරි යනවා ක්‍රෙඩිට් කාඩ් එක ගහලා මේ නුවර හරි කොහෙද මම කියන්නේ මේ උදාහරණයකට කිව්වේ. එතකොට මේ හැම එකකින්ම ආනයන කොටසක් පරිභෝජනය වෙනවා නොදැනුවත්වම. ඉතින් ඒක තමයි මගේ මේක ඒක නිසා මම හිතන්නේ ආනයන නිරායාසයෙන්ම තහනම් වෙනවා පොලි අනුපාතික වල වෙන සම. හැබැයි ඒකෙත් ඉතින් යස අයස දෙකම තියෙනවා. යස අයස කියන හොඳ නරක දෙකම තියෙනවා. මොකද පොලි අනුපාත වැඩි වෙද්දී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට රිදෙනවා. ඉතින් ඒක නිසා අවසාන වශයෙන් කරන්න වෙන්නේ කොහොම හරි අපි නිෂ්පාදන වැඩි කරලා අපනයනය කරලා ඩොලර් රුපියල් ගන්න ඕනේ. නමුත් ආනයන තහනම් කිරීමෙන් පමණක් ඩොලර් රැක ගන්න පුළුවන් කියන එක මම තරම්ම විශ්වාස කරන්නේ මේ තියෙන මේ මුදල් සැපයුමත් එක්ක සංසන්දනය කරාම.
මහිතන ප්‍රවාහන ප්‍රශ්නය අපි වෙනම කතා කරමු. මොකද ඔකට ඇත්තටම අද්දුටු ප්‍රත්‍යක්ෂ උත්තරයක් තියෙනවා. ඒක තියෙන්නේ ඇත්තටම වාහන අවශ්‍යතාවය තහනම් කරන එක නෙවෙයි, අවශ්‍යතාවය තුනී කරන එක. ඒක තමයි විසඳුම. ඒකට අද්දුටු ප්‍රත්‍යක්ෂ විසඳුමක් තියෙනවා. පොඩි එකතු කිරීමක් කරන්න කැමතියි. දැන් අර පුද්ගලික ව්‍යවසායකයෙක් පුද්ගල ව්‍යාපාරයක් විසින් ලාභ ලබලා ඒකෙන් 30% රජයට දෙනවා වුණාට පුද්ගලික ව්‍යාපාර කරන්නේ ලාභය හංගන එක. එතකොට ඒට අනුමානුපාතිකව ප්‍රතිශතය අඩු වෙනවා. ඉතින් ඒ වගේ ටූල්ස්ුත් තියෙනවා. ඉතින් මම කියන්නේ තරඟකාරීත්වය අනිවාර්යෙන් තියෙන්න ඕන. ඒ කම්පිටිෂන් එක හරහා කට්ටිය සබයි වේවි. එතකොට ඒ සීමාවන් දැනගෙන රජයේ අර නියාමනයේ අර නීතිය හදන්නේ රජයනේ. රජයේ බැට් එක හරි බැට් එක ගේන්න ඕන වගේ ඒ වගේ ටික හදාගෙන කල්පනාක මේ නියාමනය කිරීම තමයි වැදගත් වෙන්නේ. හොඳයි. අද වැඩසටහනත් අපි හිතුවට වඩා කාලයක් ගෙවුණා. මේ වැඩසටහනට එකතු වුණේ දේශපාලන විචාරකයෙක්, උපාය මාර්ග විශේෂඥයෙක්, ඒ වගේම ඉංජිනේරුවරයෙක් වන අශෝක අබේගුණවර්ධන, ඒ වගේම ඇඩ්වොකාට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආර්ථික විද්‍යා විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු. අපි ස්තුතිවන්ත වෙනවා ඔවුන් දෙපළට. ඉදිරියේදීත් අපේ බයියෝ නෙවෙයි වැඩසටහනට ඔබ එකතු වෙන්න. අපි ඉදිරි වැඩසටහන් තුලින් කොයි ආකාරයකටද රටේ තියෙන විවිධ ශාස්ත්‍රවල ප්‍රශ්න සහ ඒවා ඇති වෙලා තියෙන්නේ කොයි ආකාරයකටද කියලා විශ්ලේෂණය කරනවාට වඩා ඒවාට පිළිතුරු සහ විසඳුම්, හේතුව සහ පිළිතුරු කියන කාරණය තමයි අපේ වැඩසටහනෙන් ඉදිරියට අරගෙන එන්නේ. එහෙනම් ඊගාව වැඩසටහනේ අපි හමු වෙමු. ගිහින් එන්න.